මම ග්‍රෑන්ඩ් පැක් ආවද? ඒක ස්ප්‍රේට් ගහන්න. කඳුලික වැඩි පුතේ අද. ඈ? ඊට වඩා මේක තමයි අද දවස මේ පර්ත් වල ස්ටේට් රෝම වල පටන් ගන්නවා. ගිහිල්ලා මෙතනට යන්න ඕනේ. දාන්න මේ කිංස් පාක් එකට යන්න ඕන නිසා ලේසි මෝට් හෝම් එක පස්සේ යන්නේ. හරි. ඉන්නවා. 4700 ගණක් තියෙනවා. සල්ලි හම්බෙන ගාන තාත්තාගේ මේක නෑ පුතේ. ඒක එකක් වුණත් එකයි 1000ක් වුණත් එකයි 10000ක් වුණත් එකයි. පටන්ගම හොඳයි. ඒක තමයිනේ. Okay, I'm normal still. Maybe when I go over there, maybe excitement will start. Yeah. Okay. Thank you very much. Okay, Natalie. Okay. Bye bye. Yeah. Have a good day. මම ග්‍රෑන්ඩ් පැක් ආවද? ඒක ස්ප්‍රේට් ගහන්න. කඳුලික වැඩි පුතේ අද. ඈ? ඊට වඩා කකුල් දෙක පොඩ්ඩක් උස්සන් තියන්න තොරලේ හරියට යනවා. කොතනද තාත්තා කොයි කකුලේද? කන්න පොඩ්ඩක් ඕනේ සම්වෙච්ච එක. හබා. මීට යන්න තියෙන ගණන් ගන්න හොඳ නැහැ. නෑ එහෙම අවුලක් නෑ මට. මේක තියෙන නිසා මට ලේසි. මේක ඉන්න නිසා. ඒක තමයි. මම යන්න. කිලෝමීටර් කීයක් පැද්දද? අම්මා කිලෝමීටර පැද්දා සෑහෙන ගාණක්. බයිසිකල්. අම්මා හිතින් පැද්දා තාත්තත් එක්ක. අද මේ හරියේ ටෙම්පරේචර් එක තාත්තා උදේ පටන් ගන්නකොටත් 30 degrees විතර තිබ්බේ. දැන් 30 දැන් අපි ඉන්නේ යෝක් වල 39 degrees. ඒ හින්දා යට ගොඩක් අමාරු ඇති වින්ඩ් එකක් තියෙනවා. බලමු තාත්තා හැම යාට මොනවද දැනුනේ කියලා. ඔය්. හා. හිතර වැඩි මහන්සි? ඔව්. තාම බ්‍රිස්බන් වලට යන්න පුළුවන්ද? නැතුව ඒකෙන් පටන් ගත්තේ. කඳු ගොඩක් පැද්දම හිතන මීටර 600 ගානක් කඳු පැද්දාද. ඒක නම් ඒක අබුවත් ටික සරයි.
දරුණු කඳු. ඔව්. නඩ ඉතින් ආවා මෙතනට දැන්. හොඳයි. මම සන්තෝෂයි. පළවෙනි දවසේ කම්ප්ලීට්. ඔව්. very good. පාරේ යනකොට ස්පීඩ් එක ටිකක් වැඩි ස්පීඩ් එක 35ක විතර ස්පීඩ් එක කිලෝමීටර්ස් පිටිපස්සෙන් ට්‍රක් එකක් ආවා මං අයින් කරනකොට පාරේ ග්‍රැවල් තිබ්බේ මං හිතුවා හයිය ග්‍රැවල් කියලා දැම්මට පස්සේ මේ රිම් රෝදේ සම්පූර්ණ යට ගියා ඒ සොෆ්ට් එජ් එකේ ඊට පස්සේ බයිසිකල් එක කැරකුණා මෙහෙම පැත්තට ගියා ගිහිල්ලා මේ දකුණු පැත්තේ හැන්ඩල් එක බිම වැදුනා ඒක වැදුනාට පස්සේ මං වැටුණා නෙවෙයි මං පැන්නා මං බය වුණා ඊට පස්සේ වාහනේ නිසා එළියට මම පැන්නා. පයින්කොට දනිස් දෙකම වැදුනා බිම. වැදුනා මේ ග්ලව්ස් තියෙන නිසා අත් හොඳයි. මුත් වෙන්නේ. ඔව්.